ඉතින් අද අපි යනවා සිංහරාජයේ පොඩි රවුමක් දාන්න. ඉතින් දැන් අපි මේ ඉන්නේ වංගු 10 කියන හරියේ සූර්යකන්දට කිට්ටුව. ඉතින් දැන් අපි යනවා ඉස්සලම සූර්යකන්දට. සූර්යකන්දට ගිහිල්ලා ඒ හරිය පොඩ්ඩක් රවුමක් දාලා ඒ හරියෙන් නාලා ඊට පස්සේ අපි යනවා දෙනියායේ සිංහරාජ කැලේට. ඉතින් අපිට පොඩි හදිස්සියක් වුණා. ඉතින් ඒ හින්දා දැන් අපි දවස් දෙකකට යන ට්‍රිප් එකක් මේ එක දවසින් යන්නේ. අපිට මොකද ඉක්මනට ගෙදර එන්න ඕන පොඩ්ඩක් හෙට පොඩි වැඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේක එක දවසින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නේ. දැන් මම මේ zoom කරලා පෙන්නන්නේ මම මෙන්න මේ මෙතන මේ පොඩි බිල්ඩින් එකක් වගේ පේන තැන ඔතන මාස දෙකක් නැවතලා ඉංග්‍රීසි කෝස් එකක් කරා. ඉතින් මම දැන් අවුරුදු 13කට විතර පස්සේ තමයි ආයේ මෙතෙන්ට ආවේ මේ ඇවිල්ලා මේක මේ දැක්කේ. ඉතින් මට හරි ආසයි ඒක දැක්කමත්. උඩල්ල ඉන්නවා මහි කාලේ. එතකොට අපි එහෙ ඉන්නකොට මෙන්න මේ පාරේ ඔය හැම තැනම අපි ඇවිද්දා. ඉතින් පාදත් එක්ක අපි 35 දිනක් හිටියා. ඉතින් මෙතන උඩ තියෙන්නේ ITN ටවර් එක. අපි ඒ ටවර් එකටත් ගියා. ඒ ඔක්කොටම නැග්ගා. මේ ඔක්කොම පයින් ගියේ. බයිසිකල් වල නෙමෙයි. ඉතින් අවුරුදු 13කට පස්සේ ඉතින් මම ආයෙ ඔන්න අපි ගියපු තැන් වලට ආපහු ආවා. අපි හිටපු කාලේ හැබැයි මෙන්න මේ පන්සල හදලා තිබුණ නැහැ. මෙතන මාර ලස්සනයි මෙතන ප්ලේස් එක. මෙතෙන්ට ඇවිල්ලාම බලන්න ඕන. මෙතන ඇවිල්ලා පිස්සු හැදෙනවා මෙතෙන්ට ආවම ඉතින් ආයේ. කියලා වැඩක් නැහැ. මේකට ගිහිල්ලාම බලන්න ඕන. ඉතින් අපි 2013 ඔය 4 අපේ අපි ඇවිද්දා. ඉතින් ඒ වුණාට මෙහෙම තැනක් තිබුණේ නැහැ. මේ පන්සල තිබුණා. පන්සල තිබුණා අපිට ওই පන්සලේ අපි දවල්ට කෑව දවසක් අපි හයික් එකක් ගිය වෙලාවක ඉතින් මේ බුදු පිළිමෙවත් මේ ඒරියා එක මෙහෙම තිබුණේ නැහැ. ඉතින් දැන් ඇත්තටම මෙතෙන්ට ආවම මාර ලස්සනයි. ඉතින් අර මෙතන නිකන් ෆීලින් එක නිකන් කියනවා නම් හිටම අම්බුලුවායේ කුළුණට නැග්ගා වගේ. අර ඈත පේන විදිහ නිකන් අර ඒ විදිහටම නැති වුණාට ඒ වුණාට මෙතන ඒ ටයිප් එක තියෙනවා ඉතින්. ඔයාලට ඈතින් පේන්නේ සිංහරාජය. අපි ඉස්සෙල්ලා ගියේ අන්න රතන. අතෙන්ට ගිය උඩට බයිසිකලේ. මෙන්න මෙතන තමයි අද අපි නාන්න යන්නේ. මං අර කලින් කිව්වා වගේ අපි අවුරුදු 13කට කලින් ඇවිල්ලත් මෙතන අපි නෑවා. එතකොට නම් මීට වඩා පොඩ්ඩක් ලස්සනට තිබුණා. ඔතන ගල් වැටිය වගේ තිබුණේ. ඔක ටිකක් එහාට වෙන්න තිබුණේ. වතුර ඔය උඩ මේ පිරিলা තිනවා වගේම දිගටම තිබුණා. ඉතින් අදත් අපි ඔන්න මෙතෙන්ටම ආවා. ඉතින් මම මේගොල්ලන්ව එක්කගෙන ආවා. මම මෙතන දන්න හින්දා. ඉතින් ගයිස් ඔන්න අපේ කෝටු ඩූඩර ඇතිලු පස්සේ නාන්න. ඉතින් ගයිස් අපි නාලා ඉවරයි. දැන් අපි යන්න යන්නේ සිංහරාජය ඇතුළට. එහෙන් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිංහරාජය ඇතුලේ එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. දැන් අපි දැන් යනවා පයින්. පස්සේ අය ඉස්සරහින් යනවා. කෝටුඩුත් පිටිපස්සෙන් එනවා. ඉතින් මේ කුඩල්ලෝ ඉන්නවා. කෝටුඩු ගෙනල්ලා තිබුණා. පොඩි අයිටම් එකක් ඒක ගහලා තමයි දැන් මේ යන්නේ. පොඩ්ඩක් අමුතුයි ඒක. මේ සුවඳ පැංගිරි වගේ. මේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දකින්න ඇති පලාකොළඟව වීඩියෝ එකේ. එතකොට රැහැයියගේ කෝෂයක් මේ දැම්ම මම ඉස්සල්ලා. ඉතින් තව ඉස්සරහට බලමු මොනවද තියෙන්නේ කියලා. කෝටුඩුත් දෙනවා පිටිපස්සෙන්. මෙතන ගහුව කියන්නේ අපිට යනවා කියන්නේ හොඳ ගන්නේ. සා ගයිස් ඔයගොල්ලෝ දැන් දකින්න ඇති මේ මොනවාද ලස්සන ඇලක්. ඉතින් මාර ලස්සනයි මේ හරිය. දැන් සිංහරාජ මැද හරිය වගේ ඉන්නේ අපි. පසි අයියා ඉන්නවා. එතන ඉන්නවා පසි අයියා. මේ ඉන්නේ පසි අයියා. තව දෙයක් තියෙනවා කියන්න. මේ තමයි ගින්ගඟේ ආරම්භය. මේක ඔහොම ගිහිල්ලා තමයි ගින්ගඟ හැදෙන්නේ. පසියෝ මේ බලන්නකො මේ මම දැකලා තියෙනවා මේකේ මේ අර කකුල් වලට මාළු කොටන වීඩියෝ. ඒ මෙතන දේ කරන්නේ. කොටයි දැන් දැම්ම කකුල් දෙක. උඩල් ඉන්නවද දන්නේ නැහැ නේ. උඩල් ඉන්නවද දන්නේ නැහැ නේ. උඩල්. මම දැක්ක මේ වීඩියෝ එක. මේකයි.
මාළු. හැබැයි මේ වීඩියෝ වලට මම මාළු මේක මගේ වීඩියෝ එකක් ගන්නේ. මම අරගන්නේ කොහොමද? මාළු නේ. නිලිසෙනවා. එන්නේ නිලිසෙනවා. මම උරුව ගන්න දෙයක් නේද? මාළුට කොටන්නවා. මොලේට දැන්නවා. ඕ මේ මාළු මුල්ලක් එන්නේ. මාළු නේ. තා පාත් කරන්න. පේන්නේ නේද? ඇතුළේ පේනවා. පේනවා. ඉරේලිය තිබ්බම සුපිරියට පේනවා. තා පාත් කරන්න. වැඩේ පාත් කරන්න. පාත් කරන්න. කකුල් දෙක ලං කරන්න බෑ චුට්ටක් බලන්නේම කරන්නේ. මේ මුලේට වදිනවා. අයි අර මාදු වගේ ඉන්න අපි කරා. අරගෙන තියෙන්නේ. මේ කකුල් දෙක චුට්ටක් දික් කරන් දෙපැත්තට කරන්. නෑ ගොඩක් එපා. ගත්ත මම අරන් තියෙන්නේ. අපි අද නතර වුණා නම් නතර වෙන්නේ මම මේ දැන් පෙන්නන බංගලාවේ. මොකද පස්සේ අයියා ටෙලිකොම් එකේ හින්දා මේ තමයි ටෙලිකොම් එකේ අයට ඇවිල්ලා නතර වෙන්න දෙන නිවාඩු නිකේතනය. සිංහරාජ කැලේ ඇතුලේ ඉතින් නවතින්න ඕන නම් ඉතින් තියෙන්නේ එකම එක නිවාඩු නිකේතනයයි. ඒක ඇවිල්ලා ටෙලිකොම් හොලිඩේ රිසෝට්. ඉතින් යාළුවනේ ඔන්න කෝටන් තැන්නේ පිවිසුම් මාර්ගය තමයි එක්ස්ක්ලූසිව් මාර්ගයක් මේ තියෙන්නේ. ඉතින් අද ඔන්න වීඩියෝ එක ඉවර කරනවා. වැස්සා කූඩැල්ලෝ ගෑවුණා නෙමෙයි කූඩැල්ලෝ කෑවා. ඉතින් එන අවුලක් ගියා. පස්සේ තමයි මගේ එනවා. කෝටුඩු ඉන්නා මෙතන. ඉතින් අපි දැන් ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් පස්සේ අයියත් දැන් එනවා. අපි තවත් වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුවෙන් අපි ඔයාලගෙන් සමුගන්නවා. පස්සේ අයියා ඔන්න එනවා. ඔන්න පස්සේ අයියා ආවා. ඉතින් travel with පස්සේ අයියා. යමහා. හාලෝ බොඩ්